පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නා ජර්මන් ඇල්ෆබෙට් එකේ තියෙන මුල් අකුරු 5. අද අපි ඉගෙන ගමු ඊළඟ අකුරු 5. ඒ අකුරු 5ට යන්න කලින් මම ඔයාලට කියලා දෙලා ඉන්නම් මේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ ජර්මන් ඇල්ෆබෙට් එකේ අතර තියෙන වෙනස සහ ඒ ගැන පොඩි හැඳින්වීමක් මම ඔයාලට කරලා ඉන්නවා. ගොඩක් අය හිතන් ඉන්නවා මේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ ජර්මන් ඇල්ෆබෙට් එකේ අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. ඒත් ඇත්තටම එහෙම නෑ. ජර්මන් ඇල්ෆබෙට් එකේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ වගේම අකුරු 26ක් තියෙනවා. ඒක නිසා අලුතෙන් භාෂාව ඉගෙන ගන්න ඕන, අලුතෙන් ඇල්ෆබෙට් එක ඉගෙන ගන්න ඕන කියලා අනවශ්‍ය බයක් ඇති කරගන්න ඕන නෑ. අපි පියවරෙන් පියවර හැමින් සරලව මේ හැමදේම ඉගෙන ගමු. ඉතින් අද අපි බලමු ජර්මන් ඇල්ෆබෙට් එකේ තියෙන ඊළඟ අකුරු 5. ඔයාලට පේනවා මේ දෙපැත්තෙම තියෙන්නේ ඉංග්‍රීසි ලෙටර්ස් තමයි. හැබැයි මම මෙතනින් ලියලා තියෙනවා ඉංග්‍රීසි ජර්මන් කියලා. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන්නේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ ප්‍රොනවුන්සියේෂන් වෙන විදිය. ඒක ඔයාලා දන්නවා. මේ පැත්තේ තියෙන්නේ ජර්මන් ඇල්ෆබෙට් එකේ ප්‍රොනවුන්සියේෂන් වෙන විදිය. හරි. අපි දැන් කියවලා බලමු. F F G G H H I E J J J ඔයාලට පේනවා අපි ඉංග්‍රීසි වල කිව්වට J කියලා ජර්මන් වල කියන්නේ යොට් කියලා. අන්න ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් මේ ජර්මන් භාෂාවේදී ඉංග්‍රීසි වලට වැඩිය තියෙනවා. මේක නැවත රිපීට් කරලා ප්‍රැක්ටිස් කරගන්න. එතකොට ඔයාලට ඉක්මනට ජර්මන් ඇල්ෆබෙට් එක ඉගෙනගෙන පියවරෙන් පියවර සරලව අනිත් හැමදේමත් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අදට මෙච්චරයි. ඊළඟ වීඩියෝ එකෙන් ඉතුරු අකුරු 5ත් අපි ඉගෙන ගමු. ඒ අකුරු 5 ඉගෙන ගන්න channel එකත් follow කරලා page එකත් එක join වෙලා ඉන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.